හරි. එතකොට මම ඔයාලට ක්ලාස් එකේදී කිව්වා චාලක රසායනයට අදාළව 2010 ඉඳන් 2025 දක්වා MCQ structured essay ප්‍රශ්න ටික මම සාකච්ඡා කරලා දෙනවා. ඒතර ඔයාලට තියෙන්නේ මේ තියෙන වීඩියෝ එක බලන්න කලින්. හරි. පේපර් එක අරගෙන අදාළ ප්‍රශ්න කරන්න පොඩි වෙලාවක් අරගෙන කරලා ඉවර වෙලා ඔයාගේ අඩුපාඩු ටික විතරක් මේක බලලා හදාගන්න. හරි. ඒ විදිහට තමයි වැඩේ යන්න ඕන. ඒතර මේ විදිහට දවසකට එක ගානේ ඔයාලට දීගෙන යනවා. ඒ වැඩෙත් එක්ක එකතු වෙන්න වැඩේ මග අරගන්නේ නැතුව. හරි. ඒතර මම මුලින්ම තෝරගන්නවා 2010 25 වෙනි MCQ එක. 2010 25 වෙනි MCQ එක. එහෙනම් පැහැදිලිනේ වැඩේ. මේක කරන්න කලින් හරිද? ඒ කියන්නේ මගේ එක බලන්න කලින් ඔයා තනියම කරලා ඊට පස්සේ බලන්න. හරි. බලන්න මේ 25 වෙනි ප්‍රශ්නේ කියනවා රසායනික ප්‍රතික්‍රියාවල චාලක විද්‍යාව සම්බන්ධයෙන් පහත දී ඇති කුමන වගන්තිය සත්‍ය වේද අහනවා. හරි. අංක 1 කියනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා වන ඒකක ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත රඳා පවතී කියලා. හරි. එතන දැන් මේ වගේ ප්‍රශ්නයක් හිතද්දි ඔයා මුලින්ම මොකක් හරි ප්‍රතික්‍රියාවක් හිතන්නකෝ. දැන් 2a ධන b ගෙන් c හැදෙනවා කියලා ප්‍රතික්‍රියාවක් ගන්න. හරි. එතන මේ වගේ ප්‍රතික්‍රියාවක් ගත්තොත් මේක මූලික ප්‍රතික්‍රියාවක්ද බහුපියවර ප්‍රතික්‍රියාවක්ද කියන එක ඔයා දන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ වෙලාවක ඔයාට ශීඝ්‍රතා ප්‍රකාශනය ලියද්දී r සමානයි k වරක් මෙන්න මෙතන ඉන්න කෙනාගේ සාන්ද්‍රණයේ වර්ග ඊළඟට b ගේ සාන්ද්‍රණයේ 1. ඔහොම ලියන්න පුළුවන්ද? හරි. එහෙම ලියන්න පුළුවන් මේක පැහැදිලිවම මූලික ප්‍රතික්‍රියාවක් කියලා දුන්නා නම්. නමුත් එහෙම දීලා නැහැනේ. ඒතර මේක බහුපියවර ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. ඔයා හොඳටම දන්නවා මූලික ප්‍රතික්‍රියාවක තමයි මෙන්න මේ තියෙන ස්ටොයිකියෝමිතික අගය මේ පෙළට සමාන වෙන්නේ. මෙතන තියෙන ස්ටොයිකියෝමිතික අගය බීට අදාළ පෙළට සමාන වෙන්නේ. නමුත් මේක පැහැදිලිව මුකුත් කියලා නැති නිසා මම නිකන් මෙතෙන්ට A කියලා ගන්නවා මෙතෙන්ට B කියලා ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට ලියාගත්තා. එතකොට මම ඔයාලට කිව්වා මෙන්න මෙයාගේ ඒකක අනිවාර්යයෙන්ම කවුරු වෙන්න ඕනද? මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. හරි. ඒ කියන්නේ මේ ඒකකය අනිවාර්ය වෙන්න ඕන කියන එක නෙවෙයි කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ මේ ඒකකය. නමුත් මෙන්න මෙතන තියෙන මේ ඝන ඩෙසිමීටරයට කියන කෑල්ල ඝන මීටරයට ඝන සෙන්ටිමීටරයට වගේ වෙනස් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කියන්නේ උපසර්ග වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ ආකාරයක් ගන්න ඕන අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට අදාළ ඒකකය. හරි. එතකොට මෙන්න මේ k ගේ ඒකකය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒතර මේ k ගේ ඒකකය වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්ට එන අගයන් අනුව. හරි. ඒතර මෙතෙන්ට එන අගයන් අනුව දැන් A ගේ සාන්ද්‍රණය කියද්දී අපි දන්නවා සාන්ද්‍රණයේ ඒකක මවුල ඝන ඩෙසිමීටරයටනේ. එතකොට මවුල ඝන ඩෙසිමීටරයට කියන කෙනා මෙන්න මෙතෙන්ට එන පෙළ අනුව ඒකට අදාළ ඒකකය වෙනස් වෙනවනේ. කියන්නේ මෙතෙන්ට අදාළ ඒකකය වෙනස් වෙනවනේ. ආයි මෙතෙන්ට අදාළ ඒකකයක් වෙනස් වෙනවනේ. ඒතර ඒකකයත් මේ ඒකකයත් k ගෙන් ගුණ වෙද්දී k ගේ ඒකකය කොහොම හරි වෙනස් කරගනිමින් තමයි මෙන්න මේ r ගේ ඒකකය හැම වෙලාවෙම මේ වගේ නියත ඒකකයක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. හරි. ඒ කියන්නේ අවස්ථාවෙන් අවස්ථාවට k ගේ ඒකක වෙනස් වෙන්න ඕනේ. හරි. ඒ දේවල් අපි රිවිෂන් එකේදී හොඳටම සාකච්ඡා කරලා දැන් පොඩි මතක් කිරීමක් කරන්න. ඒතර පළවෙනි කොටස කියනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා වන ඒකක ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත රඳා පවතී. මේ පෙළ මත රඳා පවතින්නේ නෑ නේද ආර්ග ඒකක. ඒ නිසා පළවෙනි එක වැරදි. කාගේ ඒකකද පෙළ මත රඳා පවතින්නේ? k ගේ ඒකක නම් පෙළ මත රඳා පවතිනවා. අන්න එහෙම කිව්වනම් වැඩේ හරි. ඊට පස්සේ බලන්න අංක 2 කියනවා සමස්ත තුලිත රසායනික සමීකරණයේ භාවිතයෙන් ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා ගණිතමය ප්‍රකාශනයක් ලියන්න පුළුවන්ලු. හරි. ඔන්න දැන් මම අර කිව්ව කතන්දරේ. ඒ කියන්නේ දැන් මේ තියෙන තුලිත රසායනික සමීකරණය. මේ තුලිත රසායනික සමීකරණය පාවිච්චි කරලා අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියමය R සමානයි k වරක් A ගේ වර්ග B ගේ 1 B ගේ පළවෙනි බලය. මෙහෙම ලියන්න පුළුවන් වෙන්නේ මේ කියන ප්‍රතික්‍රියාව මූලික එකක් නම් විතරයි. පැහැදිලිව තේරුම් ගන්න. මේක මූලික එකක් නම් අන්න ලියන්න පුළුවන්. හරි. නමුත් මේක මූලික ප්‍රතික්‍රියාවක් නෙවෙයි නම් අපිට එහෙම ලියන්න බෑ. මෙන්න මේ විදිහට ඔයාලා ලියාගෙන අදාළ පෙළ හොයන්න වෙනවා. එක් එක්කෙනා අනුබද්ධයෙන් අදාළ පෙළ හොයන්න වෙනවා. හරි. එතකොට දැන් මේකේ කියන්නේ සමස්ත තුලිත රසායනික සමීකරණයේ භාවිතයෙන් ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියන්න බෑ. මූලික ප්‍රතික්‍රියාවකට ලියන්න පුළුවන්. හරි. ඒ නිසා දෙවෙනි උත්තරේ වැරදි.
ඊට පස්සේ තුන්වෙනි එකේ කියනවා උෂ්ණත්වය වැඩිවීමත් සමග සියලු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වේ. අන පොයින්ට් එක. උෂ්ණත්වය වැඩිවීමත් එක්ක ඔව් හැම ප්‍රතික්‍රියාවකම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඔයාලට මම නෝට් එකේදී දුන්නා තාපදායක ප්‍රතික්‍රියාවක් වුණත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණත් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. ඒකට හේතුව මම මෙහෙම පොඩ්ඩක් ආයි මතක් කරලා දුන්නොත් ඔතෙන්දි වෙන්නේ මොකක්ද? උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ දැන් ප්‍රතික්‍රියක අණු ඉන්නෝනේ. ඒ කියන්නේ මෙන්න මෙයාලා A සහ B. හරි. උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ මේ ප්‍රතික්‍රියක අණු වල චලන වේගය වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට චලන වේගය වැඩි වෙනවා. චලන වේගය වැඩි වෙද්දි මෙයාලා දැන් මෙහෙම ඇවිල්ලා ගැටෙනවනේ. අන්න එහෙම සිද්ධ කරගන්න පුළුවන් ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. හරි. චලන වේගය වැඩි වෙනකොට එක එක පැති වලට මෙහෙම යන නිසා ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ ගැටුම් සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රතිඵලයක් විදියට අර නිවැරදි ජ්‍යාමිතියකින් යුක්තව සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. හරි. මතක ඇති ඔය අපි හොඳටම පැහැදිලි කරා. නිවැරදි ජ්‍යාමිතියකින් යුක්තව සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒතර තව චාලක ශක්තිය වැඩිවීම හේතු කරගෙන අර සක්‍රීයන ශක්ති බාධකයේ ඉක්මවා යන්න පුළුවන් අණු ගානත් වැඩි වෙනවා. හරි. සක්‍රීයන ශක්ති බාධකයේ ඉක්මවල යනවා කියලා කියන්නේ මොකක්ද? ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙන්න chance එකක් තියෙනවා කියන එක. ඔය කියන අවශ්‍යතා ඔක්කොම තෘප්ත කරන උෂ්ණත්වය වැඩි වෙද්දී අන්න ඒ හේතුව නිසා තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. හරි. ඒතර ඒකත් මතක තියාගන්න මොකද එසේ වලට සමහරලාට පැහැදිලි කිරීම අහන නිසා ඕක තමයි සිද්ධ වෙන්නේ. නම් ඔයා මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි කරද්දී ඕනෑම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කෙමිස්ට්‍රි වලට අදාළව මේ කියන්නේ සමහරලාට බයෝ වල වෙන දේවල් කතා කරනවා ඇති. නමුත් මේකේ අනිවාර්යෙන් ඔක මතක තියාගන්න ඕන උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා විතරයි. ඒක තාපදායකද තාප අවශෝෂකද අදාළ නැහැ. වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් තුන්වෙනි එක හරි. හරි. ඊට හතර කියනවා බහුපියවර ප්‍රතික්‍රියාවක සමස්ත ශීඝ්‍රතාවය සියලු පියවරවල ශීඝ්‍රතා මත රඳා පවතී. නෑ නේද? බහුපියවර ප්‍රතික්‍රියාවක දැන් පියවර කිහිපයක් තියෙනවනේ. ඔයාලට මං කිව්වා ඒ හැම පියවරකින්ම සෙමින්ම සිදුවන පියවර තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ. ඔකට අපි උදාහරණයක් විදිහට ගත්තා බිත්ති කාමරයක තියෙන බිත්ති හතරක් අරගෙන ඒ කාමරයේ තියෙන බිත්ති හතර පාට කරන්න දෙනවා 4 දෙනෙක්ට. හරි. ඒතර මේ 4 දෙනාගෙන් එක්කෙනෙක් ගොඩක් ස්ලෝ පාට කරන්නේ. ඒ ස්ලෝ පාට කරන කෙනත් ඉවර වෙනකන් ඉන්න ඕන සමස්ත බිත්තියම පාට වෙලා ඉවර වෙන්න. හරි. ඒ කියන්නේ ඒ සමස්ත බිත්තියේ පාට කරන එකේ වේගය තීරණය කරේ කවුද? අර හෙමින්ම වැඩ කරන මනුස්සයා. හරි. ඒ වගේ තමයි ප්‍රතික්‍රියාවෙත් ශීඝ්‍රතාවය තීරණය කරන්නේ හෙමින්ම සිදුවෙන පියවර. ඒ නිසා හතරවෙනි උත්තරේ වැරදි. පහ කියනවා ප්‍රතික්‍රියාවල ආරම්භක සාන්ද්‍රණ වෙනස් වීමේදී ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය වෙනස් වේ. හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය කාටවත් වෙනස් කරන්න බෑ. හරි. මේක ඕල් සිලබස් එකේ අරන් තියෙනවා. දැන් මම මේක ඊළඟ MCQ වල තවත් පැහැදිලි කරන්නම්. ඔයාලට මතක ඇති අපි අර ශක්ති පැති කඩ අඳිද්දී ඇඳා ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය. දැන් මේක තාප අවශෝෂකයකට අදාළව මම මේ ඇන්දේ. ශක්ති පැති කඩ. එතකොට ඔයා හිතන උත්ප්‍රේරකයක් එකතු කරාට පස්සේ මේ ප්‍රතික්‍රියකවත් මේ ප්‍රතිඵලවත් තියෙන ස්ථානයන් වෙනස් වෙන්නේ නැතුව මෙන්න මේ වගේ සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හැදෙනවා. සක්‍රීයන ශක්තිය අඩු වෙනත් ප්‍රතික්‍රියා මාර්ගයක් හැදෙනවා. නමුත් කලින් සක්‍රීයන ශක්තියට අදාළ මාර්ගයේ එහෙම්ම ඉන්නවා. හරි. ඒක තේරුම යම් ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය කාටවත් වෙනස් කරන්න බෑ. ඒක එහෙම්ම ඉන්නවා. නමුත් සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හදලා දෙන්න පුළුවන්. නමුත් ඒ මාර්ගය හදලා දීමේ කෘත්‍ය ඉටු කරන්නේ කවුද? උත්ප්‍රේරකයක් එක්කලොත් විතරයි. ඒ ඇරෙන්න මේ වැඩේ කරන්න බෑ. ඒතර මේක කියන්නේ ප්‍රතික්‍රියාවක ආරම්භක සාන්ද්‍රණය වෙනස් කිරීමේදී ඒක කොහොමත් අදාළ නැහැ. නිකමට හිතන්නකෝ මේකේ තිබුණා කියලා උත්ප්‍රේරකයක් එක් කිරීමේදී ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු වෙයි කියලා. ඒත් වැරදි. සක්‍රීයන ශක්තිය අඩු වෙන්නේ නැහැ. නමුත් සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හදලා දෙනවා කියලා තිබුණා නම් අන්න හරි. හරිද? ඒතර ඕල් සිලබස් එකේ ওই සක්‍රීයන ශක්තිය අඩු කරනවා කියලා එකට හරි දීලා තියෙනවා උත්ප්‍රේරක මගින්. නමුත් දැන් අලුත් රිසෝස් බුකේ හොඳට බලන්න පැහැදිලිව ඒක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ සිලබස් එකේ හැටියට මේක හරි කියලා ගත්තට දැන් වැරදි. හරි. එහෙනම් මේකත් වැරදි. උත්තරේ වාට එනවා 3.
හරි. ඊළඟට ආයෙත් 2010ම ඇවිත් තියෙනවා 41 වෙනි ප්‍රශ්නේ. හරිද? මේ 41 වෙනි ප්‍රශ්නේ උත්ප්‍රේරක සම්බන්ධ ප්‍රශ්නයක්. ඔන්න ඔතෙන්දී අර ඕල් සිලබස් කතාව තියෙනවා. මම ඒක පැහැදිලි කරලා කියන්නම්. මේක 2010 41. හරි. හොඳට බලන්න මේක ABCD ප්‍රශ්නයක්. මේකේ කියනවා උත්ප්‍රේරකයක් සම්බන්ධයෙන් මොකක්ද අහනවා වළංගු වෙන්නේ. හරිද? ඒතර ඒ ප්‍රකාශනය කියනවා එය රසායනික ප්‍රතික්‍රියාවක එන්තැල්පිය වෙනස් කරයි. මේ බලන්නකෝ. දැන් මම උදාහරණයක් විදිහට මේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගන්න. ඔයා දන්නවා මේ පැත්තේ ශක්තිය. හරි? මේ පැත්තේ ශක්තිය, මේ පැත්තේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. මම කෙටියෙන් ලියන්නම් ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. ඒතර හිතන්න ඔන්න ප්‍රතික්‍රියාවක් ඉන්නවා A ගෙන් B හැදෙනවා කියලා හිතන්න. හරි? මේක ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵලනේ. ඒතර ඔයාලට ලියන්න පුළුවන් මේක තාප අවශෝෂකයි. ඒ කියන්නේ ඩෙල්ටා H ධන අගයක්. හරි? ඒතර මෙන්න මේ වගේ එකක් නේ එන්න ඕන. හරිද? ඒතර මේ පැත්තේ A ඉන්නවා, මෙතන B ඉන්නවා. හරි. දැන් ඔයා බලන්න මේකට උත්ප්‍රේරකයක් එකතු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? සක්‍රීයන ශක්තිය අඩු වෙන්නේ නැහැ. නමුත් සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හදලා දෙනවා මෙන්න මේ වගේ. ඔන්න ඔය වගේ සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හදලා දෙනවා. නමුත් මෙන්න මේ ප්‍රතික්‍රියකවත් මෙන්න මේ ප්‍රතිඵලවත් තිබිච්ච ස්ථානයක් මුකුත් වෙනස් වුණේ නැහැ. ඒකේ තේරුම මේ අක්ෂයෙන් නිරූපණය කරන ශක්තියනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල ශක්තියවත් ප්‍රතිඵලවල ශක්තියවත් වෙනස් වුණේ නැහැ. හරි. ඒතර අපි ඩෙල්ටා H විදියට ගන්න. ඒ කියන්නේ එන්තැල්පි වෙනස විදියට ගන්න මෙන්න මේකනේ. ඩෙල්ටා H. හරි. ඔය තමයි එන්තැල්පි වෙනස. ඒතර බලන්න උත්ප්‍රේරක එකතු කරන්න කලින් ඩෙල්ටා H අගයත් උත්ප්‍රේරක එකතු කරාට පස්සේ මේ ඩෙල්ටා H අගයත් වෙනස් වීමක් වෙලා නැහැ. එහෙනම් අංක 1 වාට කියනවා එන්තැල්පිය වෙනස් කරයි කියන එක වැරදි. හරි? ඒ වගන්තිය වැරදි. අපි මෙහෙන් ලියමු මේක. ඒ වගන්තිය වැරදි. ඊට පස්සේ බලන්න B කියනවා ඒ රසායනික ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය අඩු කරයිලු. හරි? ඔන්න පොයින්ට් එක. එතකොට මේක ඕල් සිලබස් එකේ හැටියට අරන් තියෙන්නේ හරි කියලා. රසායනික ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය අඩු කරයි කියන එක. හරි? ඒතර යාළ ඇත්තට මේකෙන් අඟවල තියෙන්නේ මෙන්න මේක. මේ සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හදනවා කියන එක තමයි අඟවල තියෙන්නේ. නමුත් ඒ කාලේ සිලබස් එකේ හැටියට ඒක හරි කියලා දීලා තියෙනවා. ඔයාලා දැන් තේරෙනවා. මේ කලින් තිබිච්ච සක්‍රීයන ශක්තියට කිසිම වෙනස් වීමක් උනේ නැහැ නේ ප්‍රතික්‍රියාවේ. ඒක හැමෙම ඉන්නවා. වෙලා තියෙන්නේ අලුත් සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හදලා දීලා විතරයි. හරි? ඒ නිසා ඒ කාලේ එයාලා මේක හරි කියලා අරන් තිබුණට ඇත්තටම මේක වැරදි. හරි? ඊළඟට C කියනවා ඒ රසායනික ප්‍රතික්‍රියාවකදී ෂය නොවේ. ඔයාලට මතක ඇති මම අර උත්ප්‍රේරකයක් කියන එක මුලින්ම පැහැදිලි කරෙත් මේ විදිහටනේ. දැන් හිතන්න 2A ධන B ගෙන් C හැදෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි? මේක බහුපියවර ප්‍රතික්‍රියාවක්. එතකොට මේ බහුපියවර ප්‍රතික්‍රියාවකට මම යාන්ත්‍රණයක් ලියනවා පියවර දෙකකින්. මම පළවෙනි පියවර විදිහට ලියනවා A ධන E ගෙන් I හැදෙනවා. ආයේ දෙවෙනි පියවර මම ලියනවා A ධන B ධන I ගෙන් හැදෙනවා C ධන E. හරි? එතකොට ඔයාලට මතක ඇති එක් පියවරකදී හැදිලා තවත් පියවරකදී නැත්නම් පසු පියවරකදී වැය වෙලා. එහෙම ඉන්නේ කවුද මේ I නේ මෙන්න පළවෙනි පියවරේදී හැදිලා පසු පියවරකදී වැය වෙලා. දැන් මෙතෙන්දී I නෑ. අන්න ඒ වගේ අයට අපි කිව්වා අතරමැදි කියලා. හරි. ඊළඟට බලන්න මේ E කියන්නේ කවුද? එක පියවරකට සහභාගී වෙලා පසු පියවරකදී නැවත හැදිලා. අන්න ඒ වගේ අයට අපි කියන උත්ප්‍රේරක කියලා. ඒතර පැහැදිලි උත්ප්‍රේරකයක් කියලා කියන්නේ කාටද? එයා ප්‍රතික්‍රියාවකදී වැයවීමක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. ප්‍රතික්‍රියාව අවසානයේදී එයා කිසිම වැයවීමක් වෙන්නේ නැතුව ඒ ප්‍රමාණයෙන්ම ඉන්නවා. හරි. ඒතර මම ඔයාලට කිව්වා සමහර භෞතික වෙනස් වීම වෙන්න පුළුවන් උත්ප්‍රේරකවලට. නමුත් රසායනිකව කිසිදු වෙනස් වීමක්වත් වෙන්නේ නැහැ. හරි. මේ හැම MCQ පොයින්ට් එකක්ම අපි ක්ලාස් එකේදී කතා කරා. හරි. එතකොට මේක කියනවා රසායනික ප්‍රතික්‍රියාවකදී ෂය නොවේ කියලා C හරි. D කියනවා එය සමතුලිතතාවයේ ඇති රසායනික ප්‍රතික්‍රියාවක ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකෙහිම ශීඝ්‍රතා එකම සාධකයකින් වැඩි කරයි. හරි. ඒව කිව්වා. දැන් මේ ඉදිරි ප්‍රතික්‍රියාව මේකනේ. පසු ප්‍රතික්‍රියාව මේක. ඒතර අපි ඔය ඉදිරි ප්‍රතික්‍රියාවක් සහ පසු ප්‍රතික්‍රියාවක් කියන දෙකම කතා කරන්න ඕනේ සමතුලිත ප්‍රතික්‍රියාවකට. හරි.
සමහර ප්‍රතික්‍රියා තියෙනවා දැන් මේ වගේ එකක් වෙන්නේ එකම දිශාවකට විතරයි මේ මෙහෙට සිද්ධ වෙන්නේ. ඔය සමතුලිතතාවයේදී අපි කතා කරනවා ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵලත් හදන්න පුළුවන්. නැවත මේ ප්‍රතිඵල ටික එකතු වෙලා මේ පැත්ත ආයි හදන්නත් පුළුවන්. අන්න ඒ වගේ එකක අපි ඉදිරි ප්‍රතික්‍රියාව ගැනත් කතා කරනවා, පසු ප්‍රතික්‍රියාව ගැනත් කතා කරනවා. ඒ නිසා ඒ වගේ වෙලාවක මේ උත්ප්‍රේරක මගින් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි කරනවා, පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි කරනවා. ඒක එකම ප්‍රමාණයකින්, එකම භාගයකින්, එකම ප්‍රතිශතයකින් කියලා මොක කිව්වත් ඒක හරි. හේතුව මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය මෙන්න මෙච්චර ප්‍රමාණයකින් අඩු වෙනවනේ. මේ ඒ ප්‍රමාණයෙන්ම බලන්න පසු ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තියත් අඩු වෙනවා. සක්‍රියන ශක්තිය අඩු වුණාට පස්සේනේ මේ මාර්ගය හැදෙන්නේ. ඒ මාර්ගයේ යන නිසා තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. හරි. එතකොට D කියන කෙනත් හරි. ඒතර ඒ කාලේ උත්තරය අරන් තියෙන්නේ මෙන්න මේ B C D තුනම හරි කියලා 5. හරි. නමුත් ඇත්තටම මේකේ හරියන්න ඕන C සහ D. එහෙම වුණොත් උත්තරේ එන්න ඕන 3. ඒතර ඔයා ඕල් සිලබස් එකේ ප්‍රශ්න කරද්දී ඔය වගේ සමහර තැන් අහුවේ. නමුත් හරි උත්තරේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියාගන්න. කොට අපි යමු ඊළඟට 2010 6 වෙනි ප්‍රශ්නේ A කොටස. මේක එසේ එකක් 2010 6 වෙනි ප්‍රශ්නේ A කොටස. මම ඒකට දාලා වගුව තමයි මේ ඇඳලා තියෙන්නේ. 2010 6 වෙනි ප්‍රශ්නේ A කොටස. හරිද? දැන් මේක හොඳට තේරුම් ගන්න එසේ එකක් හරියටම ලියන විදිය. හරිද? මාකින් ලකුණු කැඩෙන්නේ මොන වගේ තැන් වලද කියන එක ගැන හොඳ අයිඩියා එකක් ඔයාලට තියෙන්න ඕන. හරි? එතකොට දැන් මේක දීලා තියෙනවා ඔයාට xa equals ධන ya equals king xa equals ධන ya equals king හැදෙනවලු za equals හරි ඔන්න ඒ ප්‍රතික්‍රියාව සලකන්නනේ කියන්නේ මෙම ප්‍රතික්‍රියා මිශ්‍රණයේ xa equals සහ ya equals විවිධ ආරම්භක සාන්ද්‍රණ සඳහා ලබා ගන්නා ලද චාලක විද්‍යාත්මක දත්ත පහත වගුවේ දැක්වේ. හරි එතන මේ තියෙන්නේ අවස්ථා 6කට අදාළව දත්ත අරගෙන ඒ කියන්නේ උෂ්ණත්වයත් වෙනස් කරලා තියෙනවා ඒකෙදි. හරිද? අපි ගොඩක් දුරට මේ ප්‍රැක්ටිකල් එකේදී උෂ්ණත්වය නියත කරගෙන වැඩේ කරනවා. ඒකට හේතුව K කියන කෙනා. එහෙම නැත්නම් ශීඝ්‍රතා නියතය කියන කෙනා දිගටම නියත අගයක පවත්වා ගන්න. ඒක තමයි අරමුණ. හරි? ඒතර දැන් මෙතෙන්දී මෙන්න මේ මුල් පහේදී නම් උෂ්ණත්වය නියතයි. ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න x ගේ සාන්ද්‍රණය වෙනස් කරලා තියෙනවා y ගේ සාන්ද්‍රණය වෙනස් කරලා තියෙනවා තව d කෙනෙක්ගේ d කියලා කෙනෙක් දාලා දෙන යාගේ සාන්ද්‍රණයක් සඳහන් කරලා තියෙනවා අපි බලමු ඊට අමතරව ඒකත් එක්ක කොහොමද ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාව විචලනය වෙන්නේ කියන එක තමයි මේ දාලා තියෙන්නේ හරි මම මෙතනට ඒකක ලියන්න ගියේ නෑ ඒ දේවල් ඔයා ප්‍රශ්නෙන් බලා ගන්න හරි පළවෙනි කොටස කියනවා ඉහත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා ගණිතමය ප්‍රකාශනයක් x equals සහ y equals සාන්ද්‍රණය ඇසුරෙන් ලියන්න. හරි. කොහොමද ගණිතමය ප්‍රකාශනයක් ලියන්නේ? ඔයා දන්නේ නැන්නේ මේක මොන ප්‍රතික්‍රියාවක්ද කියලා. ඒ කියන්නේ මූලික එකක්ද, බහුපියවර එකක්ද, අනම්මනම් මුකුත් දන්නේ නැහැ. එහෙනම් පළවෙනි කොටස අපිට ලියන්න වෙන්නේ r සමානයි k වාරයක් x equals ගේ a වෙනි බලය ඊළඟට y equals ගේ b වෙනි බලය. හරි. ඔයා මෙන්න මේ ප්‍රශ්නේදී හොඳට තේරුම් ගන්න මේ කියන සූත්‍රය ලිව්වට පස්සේ මේ කියන වේග ප්‍රකාශනය ලිව්වට පස්සේ අනිවාර්යයෙන්ම මේ එක් එක් පදේ හඳුන්වන්න ඕන. ඒකට ලකුණු වෙන් වෙනවා. හරි. එහෙනම් ඔයා මේකට යටින් R කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා ලියන්න ඕන. ඊළඟ K කියලා කියන්නේ ශීඝ්‍රතා නියතය. එහෙම නැත්නම් වේග නියතය. අන්න ඒක ලියන්න ඕන. ඊළඟ මෙන්න මේ A කියලා කියන්නේ xa equals අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ. ඒක මෙතෙන්ට ලියන්න ඕන. ආයේ b කියලා ලියන්න වෙනවා. y equals අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ. හරි. තව ඔයාට ඕනම නම් මේ x equals ගේ සාන්ද්‍රණය කියලා ඉතින් ලියන්න එයාගේ සාන්ද්‍රණය y ගේ සාන්ද්‍රණය කියලා ලියන්න පුළුවන්. නමුත් ඒක අපේක්ෂා කරන්නේ මෙන්න මේ ටික තිබුණා නම් ප්‍රමාණවත්. හරි. ඔන්න පළවෙනි කොටසට උත්තරේ හරි. ඊට පස්සේ දෙවෙනි එකේ ආට කියනවා පෙළ හොයන්න. x equals අනුබද්ධයෙන් පෙළ සහ y equals අනුබද්ධයෙන් පෙළ හොයන්න කියලා කියනවා. හරි. ඒතර ඔයා දන්නවා පෙළ හොයද්දී මෙන්න මේ තියෙන වගුවේ දත්ත ආදේශ කරලානේ වැඩේ කරන්නේ. කරලා අර සමීකරණ බෙදලා තමයි වැඩේ යන්නේ. හැබැයි ඔයාට මේ තියෙන හැම දත් එකටම මෙතෙන්දී ආදේශ කරන්න පුළුවන්ද? ඔන්න ඕකයි වැදගත්.
ඔයාට මතක නම් මම කිව්වා මේ ප්‍රැක්ටිකල් එක කරද්දී අපි උෂ්ණත්වයේ නියත අගයක පවත්වාගෙන තමයි වැඩේ කරන්න ඕන කියලා. නමුත් පළවෙනි අවස්ථාව පහේදී උෂ්ණත්වයේ නියතයි, හයවෙනි එකේදී උෂ්ණත්වයේ නියත නෑනේ. ඒ කියන්නේ හයවෙනි එකේදී මේ කට්ටියන්ට තියෙන කේගේ අගය නෙවෙයි තියෙන්නේ. කේ වෙනස් වෙනවා. ඒ නිසා හයවෙනි එකට අදාළව අපිට ලියන්න බෑ. ප්‍රකාශනයක්. හරි මේ විදිහට ප්‍රකාශන ටිකක් ලියාගෙන ඉන්නවනේ අපිට හයවෙනි එකට අදාළව ලියන්න බෑ. ඊළඟ දේ මෙන්න මේ D කියලා අලුත් කෙනෙක් එකතු කරලා තියෙනවා. ඒක මේ අවස්ථාවටවත් මේ අවස්ථාවටවත් මේකටවත් නැතුව හතරවෙනි අවස්ථාවට සහ පස්වෙනි අවස්ථාවට D කියලා කෙනෙක් එකතු කරලා තියෙනවා. ඔයා හොඳට අධ්‍යයනය කළොත් ඔය D කියන කෙනා එකතු කරාට පස්සේ හරි හොඳට බලන්න ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ මෙන්න මේ තීරුවනේ. එතෙන්ට මොකද්ද වෙලා තියෙන්නේ? D කෙනා එකතු කරාට පස්සේ 0.004 තිබිච්ච එක 0.02ක් වෙලා. එක සැරේටම ශීඝ්‍රතාවය වැඩි වෙලා. හරි? මෙතෙන්දි තමයි 0.02යි. එක සැරේටම ශීඝ්‍රතාවය වැඩි වෙලා. එහෙනම් යම් කෙනෙක් එකතු කරාට පස්සේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එක සැරේටම වැඩි වෙනව නම් කවුද එකතු කරලා තියෙන්නේ? D කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උත්ප්‍රේරකයක් වෙන්න ඕන. මොකද උත්ප්‍රේරකයක් එකතු කරාට පස්සේ තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි කරාට පස්සේ. ඒතර උෂ්ණත්ව කතන්දරය ආයි බලන්න පුළුවන් වාට මේ තීරුවේදී උෂ්ණත්වය වැඩි කරලානේ. එතකොට කලින් උෂ්ණත්වය, ඒ කියන්නේ දැන් උත්ප්‍රේරක එකතු කරන අවස්ථාව අපි අමතක කරමුකෝ. මොකද උත්ප්‍රේරක එකතු කරාම කොහොමත් ශීඝ්‍රතාවය වැඩි වෙනවනේ. බලන්න මෙන්න මේ තීරුවේදී උත්ප්‍රේරකයක් එකතු කරලා නැහැ. ඒතර එතෙන්දී ශීඝ්‍රතාවය 0.004යි. මෙතෙන්දිත් උත්ප්‍රේරකයක් එකතු කරලා නැහැ. නමුත් උෂ්ණත්වය වැඩි කරලා. අන්න ඒ නිසා බලන්න 0.016 දක්වා ශීඝ්‍රතාවය වැඩි වෙලා. මෙතන 0.004 අඩු අගයක්, මෙන්න 0.016 වැඩි අගයක්. ඒ කියන්නේ උත්ප්‍රේරකයක් එකතු කරොත් කොහොමත් වැඩි වෙන බව දන්නව නෙමෙයි. වැඩි වුණා. කියන්නේ උෂ්ණත්වයේ නියතව තියාගෙන උත්ප්‍රේරකයක් එකතු කරාට පස්සේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊළඟදී උත්ප්‍රේරකයක් එකතු නොකලත් මේ අවස්ථා දෙක සලකන්නකෝ. උත්ප්‍රේරකයක් එකතු නොකලත් මේ අවස්ථා දෙකේ මෙතෙන්දී උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30යි, මෙතෙන්දී සෙල්සියස් අංශක 50යි. උෂ්ණත්වයේ වැඩි කිරීමෙනුත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට ඔයා දන්නවා K කියන කෙනා රඳා පවතින සාධක දෙකයි. K කියන කෙනා රඳා පවතින සාධක දෙකයි. එකක් උෂ්ණත්වය, අනිත් කෙනා සක්‍රීයන ශක්තිය. හරි. ඒතර උෂ්ණත්වය වෙනස් කරද්දී K වෙනස් වෙනවානේ. මම කිව්වා උෂ්ණත්වය වැඩි කරද්දී K වැඩි වෙනවා. මේ සක්‍රීයන ශක්තිය අඩු වෙද්දී තමයි K වැඩි වෙන්නේ. ඇත්තටම සක්‍රීයන ශක්තිය අඩු වෙන්නේ නැහැ. සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් හැදෙන එක තමයි වෙන්නේ. ඒ මාර්ගය හදලා දෙන්නේ කවුද? උත්ප්‍රේරක. එහෙනම් මේ උත්ප්‍රේරක එකතු කරපු අවස්ථා දෙක, ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා දෙකේදී මේ අවස්ථා තුනට අදාළ K ගගේ නෙවෙයි නේද තියෙන්න ඕන. මොකද K ගගේ වෙනස් වෙනවා. එක්ක උත්ප්‍රේරක එකතු කිරීමෙන් නැත්නම් උෂ්ණත්වය වෙනස් කිරීමෙන්. එහෙනම් මෙතෙන්ටත් කලින් K ගයන් නෙවෙයි එන්න ඕන. හරි. ඒ නිසා මෙතෙන්දී ඔයාලට සිද්ධ වෙන්නේ පළවෙනි අවස්ථා තුනට විතරක් ආදේශ කරන්න විතරයි. මොකද අවස්ථා තුනකින් ඔයාලට තියෙන නොදන්න පද දෙකක් ගන්න විතරයි. ඒක ගන්නත් පුළුවන්. අවුලක් නෑ. එහෙනම් මෙතෙන්දී මෙන්න මේ අවස්ථා තුනට අදාළව අපි ආදේශ කරලා ලියන්න ඕන. ඒතර ඔයාලට මම කිව්වා ආදේශ කරද්දී ඒකකත් එක්කයි ආදේශ වෙන්න ඕන කියලා. මම පළවෙනි අවස්ථාවේ ඒකකත් එක්ක ලියන්නම්. අංක 1 0.002යි. මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට සමානයි K වරක් x ගේ සාන්ද්‍රණය මොකක්ද? 1යි. 1යි මවුල ඝන ඩෙසිමීටරයට එයාගේ A වෙනි බලය වරක් ඊළඟට y ගේ සාන්ද්‍රණය 0.5යි. හරි y ගේ සාන්ද්‍රණය 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට වරක් B. හරි. ඔන්න ඕක තමයි අංක 1. ඔය විදියට ඔයාලට සිද්ධ වෙනවා අංක 2, අංක 3 කියලා තව දෙකක් ලියන්න. මම ඒකට ඒක ආදේශ කරන්නේ නැහැ. නමුත් ඔයා අනිවාර්යෙන් ඒකත් එක්ක ආදේශ කරන්න ඕන. මොකද ඒකට ලකුණු වෙන් වෙනවා. හරි. එහෙනම් දෙවෙනි එක ලියන්න පුළුවන් 0.001 සමානයි K වරක්
දශම පහේ ඒ වෙනි බලය දශම පහේ ඒ වෙනි බලය දශම පහේ B වෙනි බලය. හරි ඕක අංක 2. ඊළඟ අංක 3 මට ලියන්න පුළුවන් මෙන්න මෙයා 0.04 සමානයි k වරක් දශම පහේ ඒ වෙනි බලය වරක් එකේ B වෙනි බලය. ඕක අංක 3. හරි. දැන් ඔයාගේ අරමුණ මෙන්න මේ A සහ B හොයන එකනේ. ඒතර මෙන්න මේ සමීකරණ තුන බෙදලා ඔයාට ඔය කියන කතාව කරගන්න පුළුවන්. හරි. මම පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි බෙදනවා. ඒකට හේතුව මෙතන ඉන්නේ දශම පහේ B මෙතන ඉන්නේ දශම පහේ B. ඒතර ඒක කැපිලා යනවනේ. මෙතන ඉන්නේ දශම පහේ A මෙතන ඉන්නේ එකේ A. ඒතර A හොයාගන්න පුළුවන්. එහෙනම් මම එක බෙදීම දෙක ගන්නවා. හරි. එතකොට බලන්න මේකයි එකම දශම ස්ථාන සෙට් එකක් තියෙන්නේ. ඒ නිසා දෙක බෙදීම එකනේ සෙට් වෙන්නේ. ඒ කියන්නේ 2යි සමානයි එකේ A වෙනි බලය. එකේ A වෙනි බලය බෙදීම මෙතනින් සෙට් වෙනවා දශම පහේ A වෙනි බලය. දශම පහේ A වෙනි බලය. හරි. මෙයා සහ මෙයා කැපිලා යනවනේ කොහොමද? ඒතර ඔයාලට මෙන්න මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට සුළු කරන්න තේරෙන්නේ නැති කෙනෙක්ට එක බෙදීම දශම පහේ A වෙනි බලය කියලා සම්පූර්ණ එක දාලා ලියන්න පුළුවන්. හරිද? එතකොට එක බෙදීම දශම පහ. එකට දශම පහේව කීයක් තියෙද? දශම පහේව 2යිනේ තියෙන්නේ. එහෙනම් ඔය තියෙන්නේ 2 සමානයි 2A. හරි. මෙතන තියෙන්නේ එතකොට 2 පළවෙනි බලය. එහෙනම් A සමානයි එකක් කියලා ඔයාට ගන්න පුළුවන්. හරිද? ඔයා ඔය විදියටම තවත් සමීකරණ දෙකක් බෙදන්න මෙයා සහ මෙයා බෙදුවට පස්සේ Aට A කැපිලා යනවා ඔයාට Bට AB උත්තරේ 2ක් කියලා. හරි. ඒ වැඩේ තනියම කරන්න පුළුවන්. ඔන්න A සහ B අනුබද්ධයෙන් පෙළ හෙව්වා. හරි. ඊළඟ C කොටස කියනවා C නෙවෙයි තුන්වෙනි කොටස. x ගේ ආරම්භක සාන්ද්‍රණය 0.5ද y ගේ ආරම්භක සාන්ද්‍රණය 2ද වන විට සෙල්සියස් අංශක 30 දී ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාවය ගණනය කරන්න. හරි. එතකොට එයාලා දත්ත දෙකක් දීලා තියෙනවා වෙනම. දැන් මාර වැඩේ කියන්නේ ඒ කට්ටිය ඒ කියපු දේ කරන්න කලින් ඔයාට සිද්ධ වෙනවා සෙල්සියස් අංශක 30 දී k ගේ අගය හොයාගන්න. මොකද එහෙම නැතුව ඔයාට ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයක් හොයන්න බෑනේ මේ කට්ටිය දීපු දත්ත දෙක පාවිච්චි කරලා. එහෙනම් ඔයාට මුලින් සිද්ධ වෙනවා k ගේ අගය හොයාගන්න. හරි. දැන් බැරි නෑ මොකද මේ ඔයා A සහ B හොයාගෙනනේ තියෙන්නේ. ඒ නිසා බලමු කොහොමද k ගේ අගය හොයන්නේ කියලා. හරි. දැන් ඔයා දන්නවා මේ ප්‍රකාශනය R සමානයි k වාරයක් x ගේ දෙවනි බලය පළවෙනි බලය අපිට ආවේ y ගේ දෙවනි බලය අපිට ආවේ. හරිනේ. A එකයි B කියන කෙනා දෙකක් එනවා කියලා තමයි මම කිව්වේ. එතකොට දැන් ඔයා k හොයාගන්න නම් මොකක් හරි මෙන්න මේ අපි කලින් ආදේශ කරපු සූත්‍රයකටම දාමු. දැන් මේ පළවෙනි අවස්ථාව කියලා. එතෙන්දී ශීඝ්‍රතාවය 0.02යිනේ. මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට සමානයි k වරක් x ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 1යි. ඔයාලා කැමති එකක් ගන්න ඕනම එකක් හරි. 1යි මවුල ඝන ඩෙසිමීටරයට මොකද එයාගේ පළවෙනි බලයත් ඒකමනේ. වරක් y ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.5යි එයාගේ වර්ග. එහෙනම් 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට එයාගේ වර්ග. හරි. ඔක සුළු කරොත් k ට අගයක් AV මෙතනින් ඉන්නවා 0.02 මම ලියා ගන්නම් 2 ගුණ කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට බෙදීම මේක මෙහෙ යට බෙදෙනවනේ 1යි මවුල ඝන ඩෙසිමීටරයට වරක් 0.5 වර්ගය මම ඕක ලියා ගන්නම් 5 ගුණ කිරීම 10^1. ඒ කියන්නේ 5 වරක් 5 25යි 10^1 වර්ගය කියන්නේ 10^2යි
මවුල වර්ග dm ඍණ 6. හරි. ඊට පස්සේ මේක දැන් සුළු කරලා උත්තරේ ගත්තොත් මෙතන ඉන්නවනේ 25ක්. මම මේක ලියා ගන්න කැමති මේ 25න් සුළු වෙන විදියට. මම මේක ලියා ගන්නවා 200 ගුණ කිරීම 10 ඍණ 5 කියලා. මේක මම වෙනස් කරනවා 200 ගුණ කිරීම 10 ඍණ 5 කියලා. හරි. එතන 25යි 200ට තියෙනවා 25 ඒවා 8ක්. ඔන්න 8 කියලා මම ලියාගත්තා. ඊළඟට මෙතන තියෙනවා 10 ඍණ 2ක්, මෙතන තියෙනවා 10 ඍණ 5ක්. ඒක සුළු වුණාම උඩට එනවා 10 ඍණ 3ක්. ඒකක සුළු කළොත් මවුල ඝන ඩෙසිමීටරයට මවුල ඝන ඩෙසිමීටරයට කැපෙනවා. හරි. මෙතනින් ඉතුරු වෙන තත්පරයට කියලා එකක් මේ ටික උඩට යනවා. මවුල ඍණ 2 dm 6 s ඍණ 1. ඔන්නම උත්තරයක් එනවා. පැහැදිලිද? එතකොට k ගේ ඒකක මේ අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙනවා. දැන් ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ ඒකකයක්. හරි. ඒකත් ඔන්න ආයෙ මතක් කරා. දැන් k දාන්න නිසා අන්න එයාලා අපිට හොයන්න කියන අවස්ථාවට අදාළව අපි හෙව්වොත් එයාලා කියනවා ශීඝ්‍රතාවය හොයන්නලු x ගේ සාන්ද්‍රණය 0.5ක් සහ y ගේ සාන්ද්‍රණය 2ක් වෙද්දී. ඒතර ඔයාලා ඒකකත් එක්කම ආදේශ කරලා ලියන්න. මම මෙතෙන්දි ලියන්න යන්නේ නැහැ. k ගේ ඒකකය වෙන්නේ 8 ගුණ කිරීම 10 ඍණ 3යි. හරි. x ගේ සාන්ද්‍රණය යාලා දීලා තියෙනවා 0.5 පළවෙනි බලය වරක් y ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 2 2 වර්ගය. හරි. එතන මේක සුළු කරාට පස්සේ 2 වර්ගය 4යි. හරිද? 4 වරක් 0.5 කියලා කියන්නේ 2යිනේ. ඒ දෙක මේ 8ෙන් ගුණ කරාම 16යි. අන්න 16 ගුණ කිරීම 10 ඍණ 3ක් කියලා එනවා. එතකොට ඒකකේ වාට සෙට් වෙයි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට කියන. සුළු කරලා බලන්න. හරි. ඊළඟට කියනවා හතරවෙනි කොටස x ධන y ගෙන් z හැදෙන ප්‍රතික්‍රියාවේ d ගේ කාර්යභාරය මොකද්ද? ඉතින් d ගේ කාර්යභාරය තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒ කියන්නේ එයා උත්ප්‍රේරකයක් විදිහට හැසිරෙන එක තමයි එයාගේ කාර්යභාරය. හරි. ඊළඟ පස්වෙනි කොටස d නොමැති අවස්ථාවේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා තීරක පියවර සඳහා වන ශක්ති සහ ප්‍රතික්‍රියා ඛණ්ඩාංක අතර වක්‍ර කටු සටහන් අඳින්නලු. ඒ වගේම D තියෙද්දිත් අඳින්නලු. අක්ෂ දෙක පැහැදිලිව නම් කරන්නලු. හරි. අපි ඔය ඇන්දනි පන්තියේදී බලන්න එයාලා කියන්නේ උත්ප්‍රේරකයක් නැති විට සහ උත්ප්‍රේරකයක් තියෙද්දී ශක්ති පැතිකඩ අඳින්න ප්‍රතික්‍රියාවේ ශක්ති පැතිකඩ අඳින්න. හැබැයි මාර වැඩේ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකද තාපදායකද කියලා සඳහන් වෙන්නේ නැහැ කොහේවත්. ඒ නිසා ඔයාලට chance එකක් තියෙනවා එක්ක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් විදිහට අඳින්නත් එහෙම නැත්නම් තාපදායක ප්‍රතික්‍රියාවක් විදිහට අඳින්නත්. ඒක කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඔයාට මේක තාප අවශෝෂකයක් විදිහට මෙහෙම අඳින්නත් පුළුවන්. ඔයාට මේක තාපදායකයක් විදිහට මෙහෙම අඳින්නත් පුළුවන්. හරි. ඔය මොන විදිහට ඇන්දත් ඔයා මේ අක්ෂ දෙක නම් කරලා තියෙන්න ඕන. ඔයා දන්නවා මේ අක්ෂයේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය හරි. මේ අක්ෂයේ විභව ශක්තිය එහෙම නැත්නම් ශක්තිය කියලා ලිව්වත් කමක් නැහැ. හරි. ඒ වගේම මේ තමයි D නැති විට. ඒ කියන්නේ උත්ප්‍රේරකයේ නැති විට. හරි. D නැති විට. එහෙනම් D දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ වගේ මාර්ගයක් හැදෙනවා. මේකත් D ඇති විට කියලා ඔයා ලියන්න ඕන. D ඇති විට. හරි. මෙතෙන්දි ලියලා තියාගන්න ප්‍රතික්‍රියක. ඒ කියන්නේ x ධන y නේ මෙතන ඉන්න ඕන. ඔතන ඉන්න ඕන x ධන y. මෙතන ඉන්න ඕන ප්‍රතිඵල. ඒ කියන්නේ z. හරි. මේකටත් ඔය විදිහටම අඳින්න පුළුවන්. අපි මේ දේවල් පැහැදිලිව ඇඳලා තියෙන ඒ නිසා ඔය දලව මතක් කිරීමක් කරන්න. හරි. ඒතර ඔයාලට එතෙන්ට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. අන්තිම කොටස කියනවා පරීක්ෂණාංක 3හි. පරීක්ෂණාංක 3 කියන්නේ මෙන්න මේකනේ. හරි. මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. පරීක්ෂණාංක 3හි ආරම්භක ශීඝ්‍රතා ප්‍රතිඵලය හා සසඳන කල්ලි පරීක්ෂණාංක 6හි ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ මෙන්න මෙයා. 3 ආරම්භක ශීඝ්‍රතාවය මෙයා. හරි. ඒ ප්‍රතිඵල දෙකේ ආරම්භක ශීඝ්‍රතාව සංසන්දනය කරද්දී ඔයාට කොහොමද ඒක පැහැදිලි කරන්න පුළුවන් කියලා තමයි ඔයාගෙන් අහන්නේ. හරිද? අපි බලමු මේ අවස්ථා දෙකේදී සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද?
මේ අවස්ථාවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. නමුත් 6 වෙනි අවස්ථාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50යි. ඒ වගේම මේ අවස්ථාවේදීත් උත්ප්‍රේරක එකතු කරලා නැහැ. මේ අවස්ථාවේදීත් උත්ප්‍රේරක එකතු කරලා නැහැ. එහෙනම් ඔයාට උෂ්ණත්වයේ වෙනස් වීමෙන් මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මේ දක්වා වැඩි වෙන එක පැහැදිලි කරන්න පුළුවන්. මම ඔය කියලා දුන්නා. කොහොමද වැඩේ යන්නේ? අර MCQ එකේදී දැන් පැහැදිලි කරා. මෙහෙමයි. උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියක අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. හරි. අන්න ඒ කතාව කියන්න ඕන. චාලක ශක්තිය වැඩි වෙද්දි මොකක්ද වෙන්නේ? ඔයාලට මතකයි මම අර සඵල සංඝටනයක් වෙන්න අවශ්‍යතාව ටිකක් කියලා දුන්නනේ. ප්‍රතික්‍රියක අණු ගැටෙන්න ඕන, ගැටෙන එක නිවැරදි ජ්‍යාමිතියකින් යුක්තව ගැටෙන්න ඕන. ඒ වගේම ගැටෙන අණු වලට සක්‍රීයන ශක්තිය ඉක්මවා යන්න තරම් ශක්තියක් තියෙන්න ඕන. ඔය කියන කාරණා තුනම තෘප්ත කරනව නම් ඒක සඵල සංඝටනයක් කිව්වා. ඒක කොහොමද මේ උෂ්ණත්වයෙන් පැහැදිලි කරන්න කියන එක තමයි මෙයාලා අපේක්ෂා කරලා තියෙන්නේ. එහෙනම් ඔයා අංක 1ට කියන්න ඕන උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියක අණු වල චාලක ශක්තිය වැඩි වේ. හරි. අංක 2ට කියන්න ඕන එම නිසා ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. හරි. අංක 3ට කියන්න ඕන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙන නිසා මොකක්ද වෙන්නේ? නිවැරදි ජ්‍යාමිතියකින් යුක්තව සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. අංක 4ට ඔයා කියන්න ඕන මතක නම් අපි අර ඇන්දේ චාලක ශක්තියත් එක්ක අනුභාගයේ විචලනය වන ප්‍රස්ථාරයක් මතකද? මෙන්න මෙහෙම එකක්. මේක තමයි සක්‍රීය ශක්තිය. එතකොට උෂ්ණත්වය වැඩි කරද්දි මොකද්ද වෙන්නේ? මේක නැඹුරු වෙනවා මෙන්න මේ පැත්තට. එතකොට බලන්න මේ සක්‍රීය ශක්තිය ඉක්මන අනුභාගය වැඩි වුණා. හරි. එහෙනම් හතරවෙනි කාරණාව කියන්න ඕන උෂ්ණත්වය වැඩි වෙන විට චාලක ශක්තිය වැඩි වීම හේතුවෙන් සක්‍රීය ශක්තිය ඉක්මවා යන අනුභාගය වැඩි වේ. ඔය කියන කාරණා ටික වෙන්න හින්දා අපිට කියන්න පුළුවන් සඵල සංඝටනයට දායක වන අනුභාගය වැඩි වෙනවා. අන්න සඵල සංඝටනයට දායක වන අනුභාගය වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වුනේ. හරි. ඔය හැම කාරණාවක්ම මම රිවිෂන් නෝට් එකේ හොඳට පැහැදිලි කරලා ඇති. ඒතර ඒකත් අධ්‍යයනය කරන ගමන් මේ ප්‍රශ්නවල අඩුපාඩු ටික හදාගන්න.